දැන් ඔබතුමාට අපි දෙන්නම් විනාඩි 10ක් දෙන්නම් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්ලෑන් එක හරියටම දැන් කියන්න. ඔව්. දැන් දීර්ඝ කාලීන ප්ලෑන් එක ගත්තොත් අපි ප්ලෑන් කරපු ජයවර්ධනපුර කෝට්ටේ සූරජ් ප්‍රොජෙක්ට් එක ඔය කියන ඔරිජිනල් ස්කෝප් එක තියෙනවා. එතකොට ඒකේ ට්‍රීට්මන්ට් ප්ලාන් ලෑන්ඩ් එක ඉෂුව එකක් නිසා අපිට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙන් තියෙනවා වෙන ලෑන්ඩ් එකක් හොයන්න මේ ලෑන්ඩ් එක දෙන්න බෑ කියලා. 2025 අපිට ලියුමක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි ඒ වෙනුවට දැන් නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක විකල්ප ලෑන්ඩ් දෙකක් බලලා තියෙනවා. ඒක එකක් තමයි ඔය උඩහමුල්ල මහරගමට පල්ලෙහා ජයවර්ධනපුර කෝට්ටේ පැත්තට වෙන්න තියෙනවා ලෑන්ඩ් එකක්. ඒකත් අපි බැලුවා. හැබැයි ඒක මුල් ඔරිජිනල් ස්කෝප් එකෙත් බලලා තියලා ඒක සුදුසු නැහැ කියලා අයින් කරපු එකක්. නමුත් දැන් අපිට වෙන විකල්ප ලෑන්ඩ් නැත්තම් අපිට තියෙන අවైలබල් ලෑන්ඩ්ස් වලට යන්න වෙනවා. ඒතර ඒ මාස්ටර් ප්ලෑන් එක අපි වෙනත් විකල්ප ලෑන්ඩ් එකක් හොයලා ඒකට ගේනවා. හැබැයි ඒකට අපි තාම අපිට අනුමැති සුදුසු ලෑන්ඩ් දෙකකට විසිට් කරලා තිබ්බට මේ ඒක මේ ඔබතුමා මේ කියන්නේ මේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකනේ. එතකොට ඒ ප්ලෑන් එකේම ඇතුලේ තියෙන එක කැච්මන්ට් එකක් තමයි මම අර කියපු අර රාජගිරිය ඔබතුමාලා පෙන්නපු ඔය දූෂණයේ කොටසට අයිති වෙන්නේ. ඒකේ සබ් ප්‍රොජෙක්ට් එකක් හැටියට අපි ඉනිෂියලි ප්ලෑන් කරන අනාගතයේ ඔයකට එකතු කරන්න බලාගෙන. හරි. ඒක වියදම කොච්චරද? ඒකට මිලියන 2000ක් විතර වගේ යනවා. එතකොට ජයිකා එකෙන් දෙන්න කැමති? නෑ ඒක ජයිකා නෙමෙයි ඒක ADB වලින් දෙන්න කැමැත්තක් තිබුණා මේ ඉපෙරලා තිබ්බ මීටර. ඒ කියන්නේ ණයක්ද ග්‍රාන්ට් එකක්ද? Soft loan, sir. Ek secretary sir and the chairman and board of directors suggested to give a high priority for that. Then we included under the Jaffna Clinology project in financing තව additional ONM ට ඕන එනවා ඒක include කරන්න. හරි. එතකොට ලේකම්තුමා ප්ලෑන් එක මොකද්ද? ඔව් දැන් ඒ දිගු කාලීනව කරන නෑ කෙටි කාලීන එකක ඔය. ඒක කෙටි කාලේ කියන්නේ අපිට ඉමීඩියට්ලි කරන්න පුළුවන් එක. පුළුවන් කොටස මොකද බිලියන 150ක් හොයන්න බැරි. චුට්ටක් ඉන්න within 2 years. Yeah. One second. ලේකම්තුමා ඔබතුමා මේක බැලුවද? මයික් එක ඔන් කරගන්න. දැන් මේක මම මේ සෙක්‍රටරි විදිහට නෙමෙයි මම මේක මගේ සර්විස් එකේදීත් මම මේ දිගටම මේ ඩිස්කෂන් එක අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේ අපි වේස්ට් වලට පැහැදිලිවම උත්තරයක් දෙන්න ඕනේ. මොකද මේ ඇල්ගි බූම් ඇති වෙන්නේ අපි අර වේස්ට් වලටම ඒවත් එක නියුට්‍රියන්ස් එනවනේ. නයිට්‍රජන් පොස්ෆරස් පොටෑසියම් ආම තමයි මේ ඇල්ගි බූම් එක ඇති වෙන්නේ. එතකොට ඒක අර මේ හිරු එළිය ලැබුණා මේක වැඩි වෙලා යනවා. එතකොට මේකට ඉතින් වේස්ට් වලට මේ අපේ කැනල් වලට යන එක නතර කරන්න ඕනේ. මම හිතන්නේ SLLDC එකේ තියෙන මැන්ඩේට් එක තමයි ෆ්ලඩ් කන්ට්‍රෝල් කරන එක. එතකොට වෝටර් බෝඩ් එකේ මැන්ඩේට් එක තමයි වේස්ට් මැනේජ් කරන එක. ඒක අනුව තමයි වෝටර් බෝඩ් එක මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ස්ටේක් හෝල්ඩර්ස් විදිහට අනිත් අය සම්බන්ධ කරගෙන ඉතින් මේක දැන් ඔය ජයවර්ධනපුරට තියෙන සෝරේජ් ප්‍රොපෝසල් එක වෝටර් බෝඩ් එක මැදන අවුරුදු 10ක් විතර තිස්සේනේ more than 10 years මේක ඉම්ප්ලිමන්ට් කරගන්න බැරුව තමයි ඉන්නේ මේ ලෑන්ඩ් ප්‍රශ්න නිසා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේක ටිකක් කොස්ලි වැඩක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපි මේ දැන් මොකද මේ ග්‍රවුන්ඩ් වෝටත් මේක උඩ තියෙන නිසා සෝකේජ් සිස්ටම් හරියන්නේ නැහැ. ඔය සෙප්ටික් ටැංක් කියලා තිබුණාට ඇත්තට මේව නිකන් නමට වගේ තමයි ගොඩක් ඒවා තියෙන්නේ. ඒව වහිනකොට මේක එනවා ඕවර්ෆ්ලෝ කනෙක්ට් කරලා තියෙනවා මේවට. ඉතින් මම කියන්නේ නගර සභාවක් විදියට හැබැයි මෙහෙමයි ඩෙවලොප්මන්ට් එක කියන්නේ මේ කොමර්ෂල් ඒවා නම් අනිවාර්යයෙන් මෙයාලා ප්‍රෙමිසස් එක තුල දැන් ටෙක්නොලොජි තියෙනවා ඒ කට්ටිය මැනේජ් කරගන්න ඕනිමයි. ඉතින් මම හිතනවා ඒ රෙස්පෙක්ටිව් නගර සභාවලට වක්කීමක් තියෙනවා. එහෙම හරියට එහෙම ට්‍රීට් කරන්නේ නැතුව අපි හිතමු හොටෙල් එකක් හරි නැත්නම් එපාර්ට්මන්ට් හරි ඒ කට්ටිය එහෙම ඩිස්චාර්ජ් කරනවා නම් ඒවට ඇක්ෂන් ගන්න. මං කියන්නේ මේ ඇල්ගි බූමින් වැඩේට දැන් ලෝන් ටර්ම් එකක් නේ ඔය සුවරේ සිස්ටම් එක අපි ඉන්ට්‍රොඩියුස් කරන එක. ඒක මම නම් හිතන්නේ ඔය ජයවර්ධනපුර ටිකට නම් මං හිතන්නේ බිලියන 200ක් වච්චයි. මම 150 කිව්වට දැන් ඔය අපි දැන් කරා කොහෙද මේ ජෆ්න එකකට බිලියන 150ක් යනවා. ඊට පස්සේ අපි ගියා කොහෙද මේ මඩකලපු ගියත් බැටිකලෝ ගියත් එතනත් බිලියන 150යි. ඉතින් ඒවයි පොඩි මේ ෆීසිබල් පැති තායි රිවිව් කරලා කරන්න පුළුවන්. ඉතින් මේක මේ මොනවා හරි ලෑන්ඩ් එකක් තියෙනවා නම් අපිට මේ ප්‍රොපෝසල් එක ආයි රිවිව් කරලා සභාපතිතුමා මේ ලෑන්ඩ් මැටර් එක විසඳනවා නම් අපිට ආයි මේක රිවිව් කරලා අදට ගැලපෙන විදිහට පොඩි චේන්ජස් කරලා ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. දැන් බැරියර් එක තියෙන ලෑන්ඩ් එකක් ඕනේ මොන වුණත්. ඉතින් ඒ ඉෂුව එකේ තමයි මෙතන මේ තියෙන්නේ. අපි මෙහෙම කරමුද? මට තේරෙන විදියට තවම අපි හරියම විසඳුමක් ගැන අයිඩෙන්ටිෆයි කරලා නැහැ. වැරදිද හරිද මම?
විසඳුම තමයි මේ නෑ නෑ මම නෑ අපිට ඉන්නකෝ දැන් ආ කියන්නේ ෆයිනල් ප්‍රොපෝසල් එකක් හදලා නැහනේ හරියට මැටර් එක හරි දැන් ප්ලෑන් මැටර් එක විසඳුනොත් තමයි නේද ෆයිනල් එකට යන්න වෙන්නේ. මේක මෙහෙම අමාරුයි කියලා අතාරින්න බෑ. හරිද? මේකට විසඳුමක් හොයන්න ක්‍රමයක් තියෙනවා. අපි සියලු දෙනාගේ කාලෙත් නාස්ති කරන්නේ නැතුව දැන් මේ කමිටුවට පාර්ලිමේන්තුවේ කමිටුවට අපිට පැවරලා තියෙන බලතල ප්‍රකාරව අපි පොඩි අනි කමිටුවක් පත් කරනවා මේකට. හරිද? අනු කමිටුවක් පත් කරලා අපි ඒ අපි කියන්නේ මේක අයිති අපේ මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවටනේ. එතකොට අපේ කුමුදුරාල් මැතිතුමා අද මේ නිවාස ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා වුණාට එයා UDA එකේ හිටපු සභාපති කොළඹ නගර සභාවේ හිටියා මේකේ අක්මුල් ඔක්කොම දන්නවා මම හිතන විදියට. හරිද? අපිට විශ්වාසයකුත් තියෙනවා මේ ඔය ලෑන්ඩ් හොයාගන්න වැඩේ එහෙම කරන්න පුළුවන් කියලා. හරිද? එතකොට දැන් අපි ඔබතුමා ඔගේ ප්‍රධානත්වයෙන් හරිද UDA එකේ චෙයාමනුයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි SLRDC එකේ GM සහ අවශ්‍ය නම් වෝටර් බෝඩ් එකයි දාගන්න ඔබතුමා යට තියෙන්නේ ජල සම්පත් මණ්ඩලයත් ඔබතුමා යට තියෙන්නේ ඒකත් දාගෙන අදාළ නගර සභාවල ඉන්න කොමසාරිස්වරුණු දාගෙන හරිද අපිට අපි මේ ඩීටේල් ප්‍රොපෝසල් එක හදාගන්න අපිට 2 paper document එකක් හදලා දෙන්න මෙන්න මේක තමයි short term එක මෙච්චර cost එකක් යනවා මෙන්න මේක තමයි long term එක මෙච්චර cost එකක් යනවා හරිද ඔබතුමාට පුළුවන් නේ ගන්න එතකොට ඒක ගත්තාම අපි ඊළඟ මීටිමට මේ සියලු නිලධාරීන් කැඳවන්නේ නැතුව අදාළ ආයතන ප්‍රධානියා විතරක් ගෙනල්ලා නේ අපි එතකොට 15ක් විතර තමයි මෙතන ඉන්නේ හරිද ලෑන්ඩ් මැටර්ස් සම්බන්ධව තියෙන ප්‍රශ්නත් අපි එවෙලේ විසඳ ගන්න පුළුවන් හැබැයි අයිඩෙන්ටිෆයි කරලා කියන්න ඕනේ මෙන්න මෙතන ලෑන්ඩ් එකක් තියෙනවා මෙතන ලෑන්ඩ් එකක් තියෙනවා මෙන්න මේක අපිට අවශ්‍යයි කියලා එතකොට අපිට මේ UDA එකට ඩිරෙක්ටිව් එකක් දෙන්න පුළුවන් මේ අවශ්‍යතාවය මත මේක නිදහස් කරන්න කියලා ඉවරලා හරි මොකක් හරි terms වලට යටත්ව හරිද ඉතින් එහෙම වුණොත් තමයි මේක move forward කරන්න පුළුවන් කියලා ඉවරලා මට පේන්නේ ඒ නිසා මේ ලේකම්තුමා අපි මේ ලබන මාසේ පළවෙනි පාර්ලිමේන්තු සතියේ අඟහරුවාදාට මේ සාකච්ඡාව දානවා. හරිද? එතකොට දැන් මේ අපේ අතිරේක ලේකම්තුමිය මේ තමයි මේක මෙච්චර දවස් ඇදගෙන ආවේ. ඒ නිසා එයාව අනිවාර්යයෙන්ම මේකේ ඉන්න ඕන. මේ එයාට තමයි වගකීම තියෙන්නේ. හරිද? ඉතින් ඒ අයිඩෙන්ටිෆයි කරන ඒවා ටික මෙන්න මේ කියන කරුණු ටික අපිට ලේකම්තුමා වැදගත් වෙනවා. පළවෙනි එක ෂෝට් ටර්ම් දෙවෙනි එක ලොං ටර්ම් හරිද ඒ වගේම වෝටර් බෝඩ් එකට විශාල වගකීමක් තියෙනවා ඩ්‍රේනේජ් සිස්ටම් එකක් මේ ඒරියා එක හදන්න ඕගොල්ලෝ මොකුත් කරලා නැහැ දැන් ඕගොල්ලෝ හොඳට සල්ලිත් තියෙනවා හොඳේ මේ මොකද සෙල්ෆ් සර්වයිව් වෙන ආයතනයක් මේක හරිද දැන් ලෝන් එහෙම තනියම ගෙවා ගන්න ඕනේ අපි ඒක දන්නවා හරිද ඉතින් ඒක හින්දා ලේකම්තුමා ඔබතුමාගේ අමාත්‍යාංශ යටතේ තියෙන්නේ එතකොට මේ ප්‍රදේශයට මේ ඩ්‍රේනේජ් ලයින් සිස්ටම් එක හදනකොට අනෙක් අනුශාංගික මේ ආසන්නයේ තියෙන නගර සභා කට්ටියට මේකට හානි කරන්න බැරි විදිහේ එක ප්ලෑන් එකක් ඕන ඊළඟට හතරවෙනි එක අපි ඔබතුමාලා යෝජනා කරන්න අනාගතයේ වෙනුවෙන් දැනට තියෙන නීති රාමුවට දැනට තියෙන නීති රාමුත් එක්කනේ මෙච්චර දුරට අවුල් වෙලා තියෙන්නේ හරිද මෙතනින් එහාට තදබල ලෙස අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත් මොනවද කියලා ඉවර වෙලා ප්‍රොපෝසල් එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් ඒක පාර්ලිමේන්තුවට දාලා නීතියක් බවට සම්මත කරලම දෙන්න. හරිද? එතකොට ඉවරයිනේ. මොකද මේක කියන දේ අහන්න නැත්නම් මේ ඒ කියන විදිහට වැඩේ කරෙන්නෙත් නැත්නම් හරිද? මේ අනිත් ක්‍රමයට ඉවර කරමු මේක. වෙන කරන්න දෙයක් නැහැ නේ දැන්. මොකද අපි දැන් මේකට අපි කියමු මේ මුදල වියදම් කරලා හදනවා කියලා ඉවර වෙලා හදලා ඉවර වෙලා ආයි ඩැමේජ් කරොත් ඒ ඉන්වෙස්ට්මන්ට් එක අපරාධනේ. ඉතින් එහෙම වෙන්න දෙන්න බෑ. ඉතින් ඒක නිසා ඔබතුමා ඒ හතරවෙනි කාරණේ විදිහට ඒ යෝජනාවත් අපි එකම මීටිමේදී සාකච්ඡා කරමු. මම මේ ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේ වෝටර් බෝඩ් එකෙන් සහ ජල සම්පත් මණ්ඩලයත් ඒකාබද්ධව ඕගොල්ලෝ ගාව ඉන්න ඉතාම විශිෂ්ට ඉංජිනේරුවෝ. හරිද? අර සුද්දාගේ ප්ලෑන් එක පස්සෙම එල්ලි යන්න එපා. අදට ගැලපෙන විදිහේ ප්ලෑන් එකක් හදන්න. ඕගොල්ලන්ගේ විශේෂඥ දැනුම පාවිච්චි කරලා. හරිද? අපිට විශ්වාසයක් තියෙනවා ඒක ඕගොල්ලන්ට පුළුවන් කියලා.
මොකද අපි හරිනේ අර පරණ එකේ මෙල්ලෙන්නේ නැතුව අද භූගෝලීය වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. කාලගුණික වෙනස්කම් සිදු වෙමින් පවතිනවා. එතකොට ඒවා අධ්‍යයනය කරලා ඕගොල්ලන්ට පුළුවන් මේක. හරිද? ඉතින් ඒක මම හිතනවා එහෙම එකක් හදාගෙන ඇති කියලා ඉවරලා අපිට කිව්වේ නැති උනාට මේ හරිද? මේ ඒක හරියාකාරව ඒක හදලා අපිට ප්‍රසන්ට් කරන්න අපි ලබන මාසේ පළවෙනි සතියේ පාර්ලිමේන්තු පළවෙනි සතියේ අඟහරුවාදා දවසේ මේ රැස්වීම දාන. එතනින් එහාට එක දවසක්වත් මේක පරක්කු කරන්න බෑ. කිසිම අඩුපාඩුවක් තියෙන්නේ නැත් බෑ. මට ඔබතුමා ගැන විශ්වාසයි. ඒ නිසා තමයි මේක ඔබතුමාට මේ කරගහලා වැඩේ කරලා දෙන්න කියලා අපි යෝජනා කරන්නේ.